පාඩම ඊට පස්සේ දෙකහතර පාඩමේ දිගමන සම්මතයක ගැහුවොත් ඒකට අපි කියන්නේ මීටර කියලා. දිගමන සම්මතයක ගණන් මීටර. මීටර වල සම්මත සංකේතය තමයි simple m. සෙන්ටිමීටර වල සම්මත සංකේතය තමයි cm. ඒත් simple. මීටර එක නම් සෙන්ටිමීටර 100යි, දෙක නම් 200යි, තුන නම් 300, පහ නම් 500යි, 10 නම් 1000යි, 15 නම් 15යි. ඒක අපි ලේසිම ක්‍රමය තමයි 6යි m නම් 6ට බිංදු දෙකක් දාපුවාම සෙන්ටිමීටර ගාන එනවා. ඒතකොට 600යි. 10 නම් බිංදු දෙකක් දාපුවම 10යි, 15 නම් 15යි. මේ ශාලාවක වගේ දෙකක් මයින් නම් ගන්න එකකේ තමයි මීටර. පැන්සලක දිග මයින් ගන්න සෙන්ටිමීටර. ඒතකොට මහා මාර්ගයක් වගේ නම් ගන්න කිලෝමීටර. තාම ඒක වලක් නැහැ. ඒ විදිහට ගන්න. ඊට පස්සේ දෙනවා මීටර සෙන්ටිමීටර ප්‍රමාණයක් මීටර හා සෙන්ටිමීටර. එතකොට 450 නම් එතකොට අපිට ගණන් ගන්න පුළුවන් 100 200 300 400. එතකොට එන්නේ 4යි. සෙන්ටිමීටර ඉතුරු වෙනවා 50. 450න් 50යි. 700 නම් 100 200 300 400 500 600 800ක් ගියාම 7යි. තව ඉතුරු 2යි. ඒතර මේක වෙන් කළ ගන්නත් පුළුවන්. දෙකක් වෙන් කරපුවාම දකුණු පැත්තට එනවා සෙන්ටිමීටර, වම් පැත්තට එනවා මීටර. එහෙම ගන්න පුළුවන්. ඒක වරදින්නේ නැහැ. ඒතර මෙතන 9 නම් 9යි 30 එනවා. මෙතන 10යි 1 එනවා. බිංදුව මුලට දාන්නේ නැහැ. බිංදුව 1 ආවට 1 මුලට දාන්නේ නැහැ. ඊට පස්සේ මීටර හා සෙන්ටිමීටර ප්‍රමාණය සෙන්ටිමීටර වල ලියද්දී මේක සමහරක් අය වෙන් කරලා ගන්නවා. ඒක වැරදි. මෙතන m අයින් කරලා 4m කියලා ගන්න බෑ. එහෙම ගත්තොත් වැරදි. දැන් මේකට කරන ලේසිම ක්‍රමය තමයි 4 කියන්නේ 100ක් බිංදු දෙක දැම්ම මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ෙන් දා 4ක් කියන්නේ 400යි. නැත්නම් 4ට බිංදු දෙක දැම්මාම ඒකට 50 එකතු කරනවා. එතකොට එනවා 450. සමහරක් අය මෙතන 6m 200m දානවා 62 කියලා. සාමාන්‍ය චුට්ටක් මොලේ තියෙන්නත් ඕන චුට්ටක්. ඉතින් තේරෙන්න බෑ මේක මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100 නම් 6ක් 62 වෙන්න බෑනේ. එතකොට 6 නම් 600යි. ඒ 600ට එකතු කරනවා 2. එතකොට එනවා 602. 602 එකතු කරනකොට මේ එක ස්ථානේ තමයි එකතු කරන්න ඕන. එතකොට 602යි. එතකොට 10 නම් 10ට බිංදු දෙකක් දාපුවාම 1000යි. ඊට 20 ලියන්න ඕන මෙතන. 10 ස්ථාන. එතකොට එනවා 1020යි. මෙතන 11 එනවා. 11ට බිංදු දෙකක් දාපුවාම එනවා 1100යි. ඒකට එකක් එකතු කරාම එනවා 1101යි. දවක තමයි දිගහදුර පාඩම. ඊට අමතරව මේකේ එනවා සම්මත සංකේත දාලා ලියන්න කියලාත් එන අවස්ථාවක් තියෙනවා මෙහෙම. එතකොට අපි හිතමුකෝ මීටර 5යි සෙන්ටිමීටර 10 සම්මත සංකේත දාලා ලියන්න. සම්මත සංකේත යොදා ලියන්න. එතකොට අපි සම්මත සංකේත කියන්නේ මීටර 5 නම් අපි ලියනවා 5යි m සෙන්ටිමීටර 10 නම් 10යි 100. ඊට පස්සේ එහෙම විදිහට ලියන්න පුළුවන්. මීටර 100යි සෙන්ටිමීටර 1 ලියුවොත් එතකොට එනවා 100යි cm 100යි m මීටර නම් m නේ m 1යි 100. ඔය විදිහට ඔක තමයි දිගහතර පාඩම. මේක හිමිහිට චුට්ටක්